ස්පා කියන්නේ මිනිස්සුන්ගේ සම්බාහන වලට එහාගේ සැපදෙන තැන් හැටියටයි අඳුනගන්නේ. ඒකට හේතුව ලංකාව ස්පා භාගයට භාගයක්ම ලියාපදිංචි වෙලා නෑ. ඊට අමතරව ගණිකා මඩම් කියන්න බැරිකමට ඒවාට ස්පා කියන බෝඩ් එක එල්ලලා තියෙනවා. අසහනෙන් ඉන්න මිනිස්සු ගොඩක් මේවා ඇතුළට රිංගනවා. ඒ තමන්ගේ ආසාවල් සපුර ගන්නවා. එතනින් වැඩියෙන්ම ඉන්නේ නාකි පොරවල් උන්ගේ දැඟලිලි වැඩි. සමහර උන් එන්නේ හෙළුවැල්ල බලන්න විතරයි. තවත් අය අතපත ගන්න ආසාවට එනවා. තව උන් අපිට උන්ගේ ළඟ තියෙන ඇඳුම් හරි බිකිනි හරි අන්දලා සතුටු වෙනවා. එක දවසක් ওই විදිහේ නාකි පොරක් ආවා මහරගම මම වැඩ කරපු ස්පා එකට. අම්මෝ ඒ දවස නම් අමතක වෙන්නේ නෑ. පොර ඇවිත් ඇඳුම් එහෙම අයින් කරලා ටවල් එක පිටින් දිගා වුණා. පස්සේ කිව්වා ෆුල් සර්විස් එකක් ඕන කියලා. ඒ කියන්නේ ඉතින් මට ටිප් එක විදියට රුපියල් 6-7,000ක් හම්බ වෙනවා. මම හා කියලා ඉතින් මිනිහා ලෑස්ති වෙනකම් හිටියා. එකපාරම මිනිහා සාක්කුවෙන් පෙත්තක් අරන් ගැහුවා. ඒ වෙලාවේ තමයි මේ සීන් එක උනේ. එකපාරම මොකද්ද නමක් කියාගෙන මාව බදාගත්තා. පස්සේ සරමත් කඩාගෙන කාමරෙන් එළියට දිව්වා. දුවන්න හම්බුනේ නෑ. දඩාම් ගාලා වැටුණා. මමයි එතන කවුන්ටර් එකේ හිටපු කෙල්ලයි පැනලා මුව අල්ලගත්තා. එතකොටත් පොරට හුස්ම ගන්න අමාරුයි. අපි කොච්චර බය වුණාද කියනවනම් කරන්න දෙයක් දන්නේ නැති පාර මූට පවන් ගැහුවා. වතුර පොවන්න හැදුවා. පස්සේ ටිකින් ටික පොර පියවි 100ට ආවා. මිනිහට ලෙඩක් තියලු. ඒකලු එහෙම උනේ. කොහොම හරි ෆුල් සර්විස් දෙන්න මම කැමති උනේ නෑ පස්සේ. මොකද මම බය වුණා. මිනිහා අවුලක් නෑ කියලා පොඩි ට්‍රීට්මන්ට් එකක් අරන් ගියා. එදායින් පස්සේ නම් මම නාකි හංගුඩු එක්ක යන්නේ නෑ කියලා තීරණය කළා. මොන හරි වුණා නම් හදිස්සිය අපි සේරම හිරේ. අනික ඌ ලොකු සල්ලිකාරයෙක්.